අද අපි සූදානම් වන්නේ පුරාමානිගම ශ්‍රී ප්‍රඥාදීප දහම් පාසලේ දුවලා පුතාලා වෙනුවෙන් 2000 වර්ෂය සඳහා පාසල් බෑග් දෙන්න. අපිට මේ පාසල් බෑග් ලබා දුන්නේ 2027 අධිනිකම කරන නාවල මහින්ද මහත්තයා මේ ධර්මීය එවාගෙම පුතා මෙයාල තමයි අපේ පාසල් බෑග් ලබා දුන්නේ. අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන අපේ දහම් පාසල ගුරු මණ්ඩලය වෙනුවට එවාගෙම දෙමව්පිය වෙනුවට එවාගෙම දූ දරුවන් වෙනුවට අපේ මහින්ද මැති දුන්නා. එවාගෙම නැති නේදා එවාගෙම චූටි පුතාට ආශිර්වාද කරන මේ දාන පාරමිතාව පිළිම වෙන්නේ. එනිසා එයාට ආයුරාරෝග්‍ය ජීවිතේ නිරෝධ සම්පත් ලැබෙනවා මේ අහිංසක දරුවෝ ලක්ෂණ බෑග් එක අරන් යනකොට ඇත්තටම ආරම්භය කරන්නේ අපිට අලුත් බෑග් ලැබුණා කියලා බෑග් එක ගන්නවා කියන හරිම අපහසුයි. මේ බෑග් ගන්න ඉතිරි තව ප්‍රතිපාදන දෙනවා. දෙමාපියන්ට අනේක වාරයක් පින් දෙනවා, ගුරු මණ්ඩලයක් පින් දෙනවා. ඉතින් මේ සමාජ සත්කාර කරන්න මාත් එක්ක අත්වැල් බඳ ගන්න කියලා දෙමාපියන්ට විතර මතක් කරනවා. පාන්සලේ සිදුවෙන පුදුමහත් කටයුතු ඔබත් අපිට අත්වැල් බඳ ගත්තා. දැන් හිතන්නකො චෛත්‍ය හදනවා, ප්‍රතිමා නිර්මාණය කරනවා, ආවාස ටික හදනවා, පාර දෙපැත්තේ ආලෝක බුබුලු තල්වන්න සකස් කරනවා. මේවාට උදා කරොත් කවදාවත් ඒවා නැති වෙන්නේ. මහා පිනක් මහා කුසලයක් කරන්නේ. එනිසා මේවට අපි අද සමාජයෙන් හිතන් පුරන් අපි අද ශ්‍රමදායකත්වය ගත්තා වෙනද නෑ. මේක කවදාවත් නැති වෙන්නේ නැති මහා පිනක් තමයි අදෝනේ කරන්නේ. එනිසා යවුවත් අපි මේ බෑග් එක පරිත්‍යාග කරනවා. ඒ වගේම ඉතින් 2025 වර්ෂයේ 2025 10 එනිසා මේවට සම්බන්ධ කරලා මතක් කරගෙන ඒ පරිත්‍යාග කටයුතු සිදු කරනවා. අපේ එක වර්ෂයේ ඉඳලා කියලා කියනවා සම්බුදු සරණයි. මේ අනුරාධපුර ශ්‍රී ප්‍රඥාදීප දහම් පාසලයි. බලන්න මේ දරු පැටව මේ බෑග් ටික අරගෙන ඉන්න ලස්සන බලන්නකෝ. ඒ දරුවන්ගේ චූටි සිහිනවලට අපි මල් ගෙනාවා. ඒ මල් විකසිත වෙච්චාම ඒ චූටි හිත් සතුටෙන් හැටි බලන්නකෝ. ඒ අයිට මේක මහා පුදුම දානවන සතුට ඇති කරන අවස්ථාවක්. බලන්නකෝ. චූටි හිත් හරියට මල් වාගේ. බලන්න කකුල් පද්ද ඉඳහා වෙවි බලන හැටි. මේ ලෝකය ලස්සන කරන්න අපිට පුළුවන් නම් අපි ඔක්කොටම එකතු වෙලා මේ ලෝකෙ විතරක් නෙමෙයි තව බොහෝ දෙනෙක් ඉන්නවා මේ වාගේ ලස්සනට බෑග් එකක් අරගෙන සපත්තු දෙකක් දාගෙන ලස්සන ඇඳුමක් ඇඳගෙන පාසල් යන්න. ඇතැම් අයට ඒ හීනේ ඉටු වෙනවා වගේ ඈත පිටිසර අපේම රටේ ඉන්න අහිංසක චූටි දුවලට ඒක නම් ඇත්තටම හීනයක් වෙලා තියෙනවා. ඒ හීනය ඉටු කරන්නයි අපි මේ ගොඩක් දුක් විඳිමින් කටයුතු කරන්නේ. බොහෝ පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාගය නිසා මේ වාගේ ලස්සන වැඩසටහන් කරලා අහිංසක හිත් සතුටු කරන්න බලාපොරොත්තු මොහොතකට ඉටු කරලා දෙන්න මට හැකියාව ලැබෙනවා. මම කරන මෙවන් යෝධ වැඩසටහන් වලට ඔබත් චූටි හරිය උදව්වක් කරනවා නම් ඇත්තට තවත් ලස්සන ජීවිත කීයක් ලස්සන කරන්න පුළුවන් වෙයි.